මෙයා ගියේ මෙයා කාන්නේ නැති කියලා බලන්නේ. අපි බෝල් එක ගහන්නේ කියේ. අපි බෝල් එක ගහන්නේ. නාලකට කතා කරේ මම. එන්නේ වෙල තමයි ඉස්සරහට එක්ක විදිහට ආවා. කවුද උඹත් ගෙට පැන්නේ තව? දන්නේ නැහැ. එළි. උඹ විතරද ගෙට පැන්නේ? කවුද හිටියේ එළි? එළිය දැන් මම හිටියා. ගීත ඇත්ත කියමුකෝ. ඇත්තමයි උඹ එළි හිටියා. අම්මා පාගත්තේ නැහැ. හරි උඹ ගත්තේ නැහැ මම ගත්තනේ සල්ලි. නෑ මම හිටියේ නෑ මම මේකට බෝල් ගහලා හිටියේ මගේ බයිස්කලේ අරන් මෙයා ගියා. ඕගොල්ලෝ අර ඒ වැඩ පොලක් මොකක්ද ගියේ බවුන්ඩේෂන් දානවා කියලා මෙයා අරන් ගියේ බත් කන්න යනවා කියලා. මම දන්නේ නැහැ. මේ දෙපාරක් එපලා එළ ගියයිත් මම. ඔව් ඒ උඹ දැන් පිළිගන්නේ උඹ හරි ගත්තා කියලා? ඈ මගේ බයිස්කලේ නෑ බොරු කියන්නේ කොහේ 4000 කොයි ගත්තනේ. 4000 ඇත්ත කියන්නේ බොරු කියලා පාවෙන්නේ. මෙයා කරන්නේ මේක අරින්නේ නැහැ මම. දැන් අපි සිගරට් ගත්තාගේ බොරු කියලා මෙයා කටි පාවෙන්න බෑ. දැන් අපිව පාවෙන්න නෑ. අපිට චූටි මල්ලි සිගරට් එකක් කැඩි නැද්ද? නෑ. නෑ කොහෙන්ද කියන්නේ ඔය ඇත්ත කිව්වේ කොපි ගහලා මම. මේ උඹලා ගහගන්න එපා. උඹලා එකට හොරකම් කරලා ගහගන්න එපා මේ. උඹ ඇත්ත කියන්නේ මම. හරි දැන් ගෙට පැන්නේ කවුද කියන්නේ කොතනින්ද ගෙට පැන්නේ? අර පිටිපස්සේ. පිටිපස්සේ කොතනින්ද? පිටිපස්සේ යන්නේ ගාව. අර උඩ කවුළු වෙන්නේ නේද? ඈ? මෙයා පැත්තේ යන්නේ අපේ කාමරේ ගාව යන්නේ. දැන් කුස්සියේ. කුස්සියේ යන්නේ පැන්නේ. මෙහාට. අනේ දලුව ඔයාලා ඉතින් එයාලා පැත්ත ගන්නවනේ රේක. උඹ තනියෙන් පොලිසිය මූ යනවා පොලිසියයි. දැන් ජනකයියා පොලිසිය ගියේ නැත්තම් මම පොලිසිය යනවා අනිවාර්යෙන්. හරිද? ඇත්ත කියන්නේ හලෝ. හරි මට ඇත්ත කියන්න කවුද පැන්නේ කවුද ගත්තේ මොකද කරේ සල්ලි වලට? ඒක තමයි කියන්නේ ඉතින්. මොකද කරේ සල්ලි වලට? 29000ක් ගත්තානේ. 29000ක් ගත්තානේ. ඉස්සලාම 4000ක් ගත්තා. ඔය අක්කා පස්සේ එකද බිලා? ඔව්. ඊට පස්සේ මගේ රේසින් ගියා ගත්තා. ඊට පස්සේ ඔයාගේ වේසකින් 5000ක් ගත්තා ඒ. ඊට පස්සේ ආයාවා මූ පාය ගන්න. ඉවෙලම. ඊට පස්සේ දැන් කවුරුද දැන් සල්ලි ගත්තේ? ගිතුයි මායිදී. ඒ දෙන විතරද? අයි මම මහත්තයි මම ගත්තේ නෑ මේ අපේ තාත්තා ඉද්දි මට මේ හොරකම් කරා හිටියා ගෙදර ඇත්ත කියපන්. ඇත්ත තමයි ඉතින් කියන්නේ. මගේ වරදද මතන්නේ. උඹ මලි සුදනා නම් වෙන්න එපා ඈ. මේ තාත්තා හොඳයි. ඇත්ත කියන්නේ උඹ විතරක් මාත් වෙන්න එපා ඈ. කියා. ඇත්ත කියන්නේ වීඩියෝ කරත් කමන්නේ නැහැ. වීඩියෝ කරනවා. මට සාක්ෂි බෑ. නැත්නම් උඹ ගත්තේ නැහැ කිව්වොත් පොලිසියට ගියාම. නෑ ගත්තා. කියා කොහොමද ගෙට පැන්නේ? මේ ගෙදර කුස්සිය ජනේලේ ගාව. කුස්සිය ජනේලේ ගාවෙන් පැන්නා. ඔව්. එළිය හිටියේ කවුද? අරු එළිය හිටියේ නම කියා. ගීත් හිටියේ. ගීත් හිටියේ. ඔව්. ඔය සල්ලි ගත්තේ විදිහ ගහන්න මට. පේසකින් ගත්තා. කීයක් ගත්තද? 29000ක් ගත්තානේ. අක්කා පේසකින් 4000යි මගේ එකෙන් 5000 ගොල්ලෝ ගත්තා. ඒක අඟුරලි ගියා අපි ඈ. නෑ ආයේ. උඹට මතකද දවස් මම ඇහුවා ඇයි අපේ ගාල් පැත්තේ ගිහී කියලා? ඔව්. ඒ ඇහුවේ සැකේට. ඔව්. යැත්තනි අරුමුදුන් බොරු කියනනේ. දැන් උඹ පිළිගන්නේ උඹ සල්ලි ගත්තා කියලා? උඹ දැන් මට සල්ලි දෙනවද? කවුද දෙන්නේ? මම ගත්තා මේ මං පොලිසියෙන් නැතිනේ මම පොලිසිය අනිවාර්යයෙන් උඹ සල්ලි දුන්නා නැත්නම් මම පොලිසිය යනවා. අන්න මම සල්ලි දෙනවා ඉතින්. බෑ මම පොලිසිය යනවා. එහෙම බෑ. බොක්කෝ වගේ කියන්නේ උඹලට සහෝදරින්ට පියවුගේ හලලා උඹලා අපිට උන් කරද්දි. බොක්කෝ වගේ කියලා හැමදාම බොක්කෝ වගේ වරකම් කරේ. ඒකේ මරලත් බොක්කෝයි කියයි. නෑ වන්නේද දැන් මුන් අර මඤ්ඤොක් ටික ගලවගෙන එනකොට බං කන්න ඕනර නෙමෙයි මුන් පව් කියලා රුපියල් 100 දීලා මුන්ගේ මඤ්ඤොක් ටික ගන්න එපා. එච්චර කරලත් උඹලට බං ඔහම කරනවා කියන්නේ වැඩක් නෑනේ බං. ලෑස්තියෙන් පොලිසිය යන්නේ මං අනිවාර්යයෙන් යනවා පොලිසිය. බෑ මං අනිවාර්යයෙන්ම යනවා. මට සල්ලි තියන්න දැන් එනවා. දැන් නෑ නේ. දැන් බයික් එකකට ගිහලා. හරි උඹේ සල්ලි වලින් ගත්ත බයිසිකලෙන් දැන් අර වරෙන් ගිහිල්ලා. උඹ හැබැයි පැය භාගයක් ඇතුළත එන්න ඕනේ. ආව නැත්තම් මම පොලිසිය යනවා. නෑ නෑ මේක විසඳලා මම නෑ විසඳන්න දෙයක් නෑ ගිහලා බයිසිකලේ අරගෙන යනවා මෙයාත් එක්ක. වරියන්න මාත් එක්ක.